උඹලා අපි ඔක්කොම ගොඩාක් අසරණ වෙලා ඉන්නේ රටකට ඇවිල්ලා. ඒ අසරණ වෙලා කියලා කියන්නේ අපිට කවුරුත් නෑ ළඟ. අම්මෙක් නෑ, තාත්තෙක් නෑ, දරුවෙක් නෑ. තමගේ බිරිඳ නෑ, තමගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෑ. අඩුම ගානේ යාළුවා ඉන්න ඇන්ටිවත් නෑ. ඇත්ත කතාව. ඇත්තටම අපේ දුක බෙදා ගන්න අපි සාමාන්‍යයෙන් එක දේවල් කරනවා, බොනවා, කනවා, අරම්මනම් ඒ වගේ විස්තරත් අපි කරනවා. ඒ ජීවිතයේ දුක සම බෙදා ගන්න. සමහර අවස්ථාවලදී ඒක පන්නේකටත් යනවා. නමුත් කියා ගන්න බැරි දුක නිසා අපි ඒ වගේ දේවලුත් කරනවා. මම උඹලගේ එක ඉල්ලීමක් කරන්න මචංලා. අත්තල නංගිලා. පුළුවන් නම් උඹලා ඉන්න කාමරේ. පුළුවන් නම් බුදු පහනක්. ආගමික කෙනෙක් ඉන්නවා, ක්‍රිස්තියානි ආගමික කෙනෙක් ඉන්නවා, ජේසුස් පින්තූරයක්, මරිතමුගේ පින්තූරයක් තියාගන්නලා. පට්ට වටිනවා. ඒ දුක උන්වහන්සේලාට කිව්වම ඇත්තටම හිතෙනවා. ඒකයි ඇත්ත කතාව. මම දැන් මෙහා අවුරුදු 3ක් වෙනවා. මේ අවුරුදු 3ට මම වැඩට යද්දිත් ගිහිල්ලා ඇවිල්ලත් මම ඇත්තටම උන්වහන්සේලා වදනවා. මගේ කාමරේ කොල්ලෝ අපි දෙන්නෙක් ඉන්නවා. මගේ යාළුවා ක්‍රිස්තියානි. මම බුද්ධ ආගමේ. ඒත් අපිමයි. අන්නේ වගේ දෙයක් තියාගන්නilla. පට්ට වටිනවා. පුංචි අදහසක් විතරයි. ක්‍රියාත්මක කරපළා. දුක නිවා ගන්න යම් කිසි ක්‍රමයක්. හිතේ දුක යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් නම් උන්වහන්සේලාට කියන්න පුළුවන් නම් පට්ට වටිනවා. මගේ කාමරේ තා මුස්ලිම් කොල්ලෙක් හිටියා නම් මම අල්ලා දෙවියන්ගේ පින්තූරෙකුත් තියෙනවා. අපි මිනිස්සු. අපි කවුරුත් මැරෙන මිනිස්සු. ජය වේවා කිව්වා.